යාළුවනේ අද අපි මේකට පැලා නමන දාලා ලස්සන දෙයක් හදන්න තමයි යන්නේ නේද? මොකක්ද ඒ නම? ඔයාලට ලස්සන දෙයක් හදන්න කියලා දෙන්න. නම් මට හරියට මතක නෑ තාම. කොහොම හරි ගෝවකෙන් තමයි නම් පටන් ගන්නෙ මට හරියට මතක නෑ. හදුවට පස්සේ මම පෙන්නන්නම් පුළුවන් අය. නම දාන්න අය කමෙන්ට් එකක් දාන්න. නම අපි හදන්න පටන් ගමු. ඔන්චිල්ලාටියන් තමයි හදන්නේ. මේ තියෙන්නේ අපි එක හදාගන්න එක. ඒකම මෙතනින් තියෙනවා. අපිට අවශ්‍ය වෙනවා දියසෙවල ටිකක්. ඉතින් මම දැන් දියසෙවල ගලව ගන්න මෙන්න මේක පාවිච්චි කරනවා. ඔන්න මේකට අනන් ඉන්නකෝ. ඔන්න මම දියසෙවල කඩනවා. යාළුවනේ මම දියසෙවල ටිකක් ගත්තා. හරි දැන් අපි දියසෙවල ටික තියාගමු. තව අපිට මේකට ලස්සන ගල් ටිකක් ඕන වෙනවා. අපි දැන් ගල් ටිකක් අරන් හරියන්නේද? වගේ ගල් දුන්න. හරි යාළුවනේ දැන් අපි ගල් ටිකක් ගත්තා. අපි මේ ටිකත් අපි තියාගමු. හරි. දැන් අපිට කොළ ඕන වෙනවා. මම කොළ ටිකක් අරගෙන එන්න. මොන කොළද? මෙන්න මේ කොළ. ආයෙ වලක් නැහැ. මේ මලුත් එක දාන්න. මොල් ටිකක් වැඩේ චොර වෙයි. මොල් දෙමුත් ටිකක් වැඩේ චොර වෙයි. ඒ මල් වලන්න වෙන්නේ. බොක්ස් ඇතුලේ දාන්න බෑ. පුස් කරනවා. දැන් අපි තව ගන්න ඕනේ අපිට මෙන්න බඩු ටික. අපි ඒ බඩු ටික ගන්න යමු. එන්න කාලවල අපි බලමු තියෙනවද කියලා. තියෙනවද දන්නේ? ඕන කරන බඩුවනේ. කවුද මේ තනකොළ ගැලෙන්නේ අපිට ඕන වෙලාවට නැහැනේ. කවුද මේ වගේ පැලේ පර වෙලා? කවුද මේ තනකොළ ගැලෙව්වේ? මේ ගල් වතුර ඇවිත් යාළුවනේ බලන්නකෝ. ඕනේ අර පැල වර්ග හොයාගන්න එපා අපි දැන්. ඕනේ මේනේ. පැල වර්ග හොයාගන්න එපා අර. මල් තියෙනවා අර පොඩි අර චූරි මලක් තිබ්බ. ඔව්. ඉතින් අර වගේ තිබ්බෙත් ගන්න ඉතින් අර ටික දාලා ඒව නෙමෙයි. හරියන්නේ කතයි ඒක. ඔක්කත. ඉන්න පැල වර්ගයක් තියෙනවා. අක්කපාරද? අක්න පාර දාන්නේ. අක්න පාර දාන්නේ. පිස්සුදෝඩ. කෙතේනෝ? මේ ඕන වෙලාවට නැහැනේ ඔක්කොම ඕන නැති වෙලාවට නම් තියනවා යක්සස් මාමි. ඕන වෙලාවට ඕන නැති තරම්. ඕන නැති වෙලාවට ඕන නැති තරම් තියනවානේ. ඕන වෙලාවට තමයි නැති ඉන්නේ යාළුවනේ. බලයක් නෑ යාළුවනේ. මේ තියෙන්නේ. ඒක උපමේය. උපමේය මොකද මේ උණ්ඩ කොඩුන්නේ? මොනර කරුම්බිය හොඳ පැලයක් හොයාගන්න ඕනේ. මේක දැන් අපේ ඔන්චිල්ලාපෙන් තියෙනවා. තව මෙන්න මේ වගේ රතු පාට ගල් ටිකකුත් ඕනේ චූටි. මේ අට පුපුරම මල. මේ අට අතපඩ ගල් පුපුරම. මෙන්න මේ. අපි තව ඔයාලට පොඩි බඩක් පෙන්නන්න තියෙනවා.
තව යාරට පෙන්වන්න දෙයක්ත් තියෙනවා. දැන් අපි ගල් දෙකයි තියාගත්තා. කොහේ අර පිපුරු නැට වර්ගයක් තියෙනවා කියලා. විසික් කරාද? කනේ ඉන්නේ ආරනේ එයා විසික් කළා. දැන් කොහෙද තිබ්බේවා? මෙයාලට පෙන්වන්න බෑ කොහෙද තිබ්බේ? එදි පුපුරන්නේ පාපි පුපුරලා පෙන්නන්න යාර. පුපුරන්නේ නේ. ඒක නේ පුපුරන්නේ. යාළුවනේ පුපුරන්නේ. තව නෑ යාළුවනේ බලන්න මේ විසික් කරපේකවත් හොයාගමු. බලන්න යාළුවනේ මෙයා නාරි හරි නරකයි. ඒකයි පුපුරන්නේ නේද? එතපාර හරි නරකයි බලන්න. හරි. එහෙනම් අපි මේ පැලයක්වත් ගන්න ඕනේ අතුලට දාන්න. දැන් අපේ බඩු ඔක්කොම හරි එසස් මාමි. අපි දැන් හදන්න පටන් ගමු. හොඳද? ඔන්න බඩු ඔක්කොම හරි දැන්. හදන්න පටන් ගමුද එසස් මාමි? මොනවද දාන්නේ මුලින්ම? තව බඩක් ගේන්න ඕනි. චුට්ටක් ඉන්න. අන්න අපිට ඕන අනිත් පළ වර්ගෙත් ගත්තා. ඒක ලස්සනයි. දම්පා චූටි. ඉන්න කප්ප. ඔන්න එහෙනම් මම හදන්නයි යන්නේ. ඔන්න තියෙන අපේ කප් එක මේක මුලින්ම ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ තියෙන පැල ඒක ඇතුළට දාන්න ඕනේ. ලස්සනට දාගන්න මේ. ලස්සනට පේන්න. මේ පැලේ එපානේ. අපි මේ රතු පාට ගල් ඒව දෙක දා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ මල් දා ගන්න මේක. මෙහෙම තමයි ඒකේ. කොට මුලින්ම ගල් ටික දැම්මේ. දියසේ වල ටික දා ගන්න. මෙන්න මේ තියෙන්නේ මේ කාණ මෙන්න මේ තියෙන ගල් මේ ටික දා ගන්න ඕනේ. එන්න මේ විදිහට තමයි ගල් ටික දාගන්නේ. ඊට පස්සේ මෙන්න මේක තියෙන්නේ. මෙන්න මෙහෙම දාගන්න. එතකොට මේ තියෙන පැලේ තියෙන්නේ. ඒක ඔන්න ඔහොම දාගන්න. මේ තියෙන පැලේ තියෙන්නේ ඕක ඔන්න ඔහොම දාගන්න. දැන් මේක දාගන්න ඕනේ. තවයාලුනේ ඔයාලට කියන්න මොකද උනානේ ස්ප්‍රේ වතුර ටිකක් ස්ප්‍රේ කරගන්න මම හදාගෙන විනාඩි 22ක් තියාගන්න. ඔන්න යාළුවනේ විනාඩි 22කට පස්සේ මෙන්න මේක පොඩ්ඩක් හොල්ලලා ගන්න ඕන ගන්න. කියන්න බැරි විනාඩි 2ක් මේක ඇරලා තියාගෙන විනාඩි 20ක් මේක බහලා තියන්න. මේක දැන් මම මේ විදිහට තමයි මේක මේ අත තමයි බහලා තියෙන්නේ. දැන් මේකට මම මඩ ටිකක් දාලා ස්ප්‍රේත් කරා. එයාලා ක්ලීන් කරගන්න. දැන් මේකට මෙහෙම තියෙන මූණට මේව චුට්ටක් ස්ප්‍රේ කරගන්න. ඊට පස්සේ ඔයාලට අතතුරේ මෙන්න තියෙනවා අපේ පෙස්ටෝ වේක්ස් ස්ප්‍රේ. ඒක නිකන් මම බොරු නමක් කිව්වේ. ඒක ඇත්තනම් මේකට මට ඇත්තනම් මතක නෑ තාම. මේ තියෙන පිටිපස්ස පිකාජුගේ මූණ පිටිපස්සට ආව ඉස්සරහට. අන්න මේ මෙන්න මේක මෙන්න මේ පැත්ත
මෙන්න මේ පැත්ත මේක ඕනම පැත්තකට තියද හැකි. මෙන්න මේ පැත්ත. අල්ටත් මේක හදන්න පුළුවන් අපේ මේ වීඩියෝ එක බලාගෙන.